අපේ ශයාන් කෞශල්‍ය මන්ත්‍රීතුමා අපි එකට බෙදා හදාගමු සතුට නොවටි ගැටි සිටිමු නොවැටි එක්වී හැමෝම එකට යුතුකම එක්කොට රටට මේ රට මිසාගනා කිසිවක් නැත අපට හැඟුම් බරයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා හැඟුම් බරයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා තුන්වෙනි ලෝකේ රටක් වුණත් මිනිසත් භවින් මුල් තැන අරගත් යව් බඹුන් ලෙසිනා බෝසතුන් වෙසෙනා ආදරේ පුදනා ජීවිතේ රකිනා හැඟුම් බරයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා හැඟුම් බරයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා පන්සිල් සුවඳින් සිව් කොළ ගෙලෙනා ශ්‍රී ලංකා දන්සල් දසකින් සැමටම බෙදනා ශ්‍රී ලංකා කාගෙත් හදවත් රිදෙනා තැනකදී එක කුසකින් නිපදුනා වැනි කිසිදු විපතකට රට යට කරන්න කිසිදා නොතබා හිමි නොබැලි හැඟුම් බරයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා අපිට මේ සම්බන්ධතාවය හදලා දුන්නේ මේ පණිවිඩය අපිට ලබා දුන්නේ අපේ කල්යාණ මිත්‍ර අපේ ශයාන් කෞශල්‍ය මන්ත්‍රීතුමා එතුමාගේ සහෝදරයා අපේ හර්ෂ විරාජ් මහත්මයා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ කටයුතු කරන නිසා ඒ නිසා අපේ ශයාන් කෞශල්‍ය මහත්මයා නිසා තමයි අපිට මේ පළාතට එන්න ලැබුණේ අපි විපතට පත් වෙච්ච ගම් නියං ගම් දාස් ගානක් පාස් කරන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නෙල්ලිගල ඉඳන් මෙතෙන්ට එන දුරටත් අපිට තියෙන බඩු වලින් හාල්ුණ්ඩෝ බෙදුවත් ඇත්තටම බෙදලා ඉවර කරන්න බෑ. ඒ වගේ ගම් නියං ගම් ගොඩාක් පාස් කරන් ආයේ.